ලංකාවේ මහාචාර්යවරයෙක් කියනවා බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියලා මට එයා කෝල් කරපු වෙලාවක කිව්වේ. ඊට අමතරව සමහර මේ වෙන වෙන කියන්නේ තැන්වල කියනවා ඔය වගේ කතා. ඒ වුණාට බුදුදහම ඉන්දියාවෙන් අතුරුදහන් වුණේ අශෝක රජතුමාට කලින්. කියන්නේ වෙන්න පටන් ගත්තේ අශෝක රජතුමාට කලින් මේ චන්ද්‍රගුප්තේ කාලේ ඉඳලා තමයි පටන් ගත්තේ. ඊට පස්සේ මගධේ ආක්‍රමණත් එක්ක ඊට පස්සේ අශෝක රජතුමාට පස්සේ තාපහු මෞර්යන් කට්ටියව ගේ මේක රාජධානිය මෙවුනාම ඊට පස්සේ ආපහු හින්දු බලපෑම නිසා මේවා වෙන්න පටන් ගත්ත බුදුදහම. ඒතකොට මිස මහායාන හැදුනා. ඒ කියන්නේ හැදුවා ඒගොල්ලෝ. හදලා බුදුදහම අනුග්‍රහණ කරන්න තමයි කරේ. ඊට පස්සේ මහායාන ඒකේ තියෙන ගොඩක් වැරදි ඒවා තියෙනවා. ඒ බුදුදහමට සම්බන්ධ නැති දේවල් තියෙනවා. එතකොට දැන් ලංකාවෙත් ඒ වගේ කුමන්ත්‍රණයක් වගේ දේවල් කුමන්ත්‍රණ සිද්ධ වෙනවා. ඒ කියන්නේ මහාචාර්ය මට්ටමේ වුණොත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙතන ලංකාව මේකට අදාළ නැහැ. මොකද මේ ප්‍රශ්නෙට ලංකාව හිතන එක තමන්ට හිතන විදිහට මේ එකතු කරගන්න හදනවා. ඒ කියන්නේ අශෝක රජතුමාගේ ධර්ම ප්‍රචාරණය අත්හැරලා ඒ වෙනුවට ලංකාවේ බුද්ධාම ගියා වගේ කියලා කියන තැන හදන්නේ. එතකොට ඔතන යටින් යන තව දේවල්. කියන්නේ රාවණා සම්බන්ධයි බුදුදහමට. ඒක ඒ වගේ දෙයක් කරන එක. ලංකාවේ රාවණා ඉන්න ඇත කුවේණි ඉන්න දවස්වල සමහර විට. මේ කුවේණි කියන්නේත් ඒ කියන්නේ රජිනක් වෙන්න පුළුවන්. කුයින් වගේ නමක් තියෙන්නේ. මේ ඒතර විජයරත්තුමා වෙන්න පුළුවන්. රාම කියන එක්කෙනා. ඒ කියන්නේ රාමා ඇවිල්ලා බැන්දා කියන එක. මේ සමහරට කුවේණි ඔය සීතා වගේ කියන්නේ රාවණාගේ නංගි හරි කවුරු හරි වෙන්නත් පුළුවන්. මේ එතකොට ඒ කතාව ඔක්කොම විකෘති කරලා තියෙන ඉතිහාසය. දැන් ඒ වගේ දැන් අදටත් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. දැන් ඒ නිසා මේවා බලන්න ඕනේ. දැන් මේක කියන එක්කෙනා දැන් නැහැ. කියන එක්කෙනා මොනවද කියන්නේ කියන එකයි වැදගත්. ඒ කියන්නේ ඒගොල්ලෝ මොකද තණ්හාව තියෙනවා නම් ඕල දෙයක්. ඒ කියන්නේ ඕන පචයක් ගන්න බලන්න මොන ලෙවල් එකක හිටියත්. එතකොට ඒ කියන්නේ ලෝභ දෝෂ මොහ තියෙනවා කියන්නේ රහත්. ඒ කියන්නේ අඩුම ගානේ රහත් වෙලා නැහැ. මේ ඒ නිසා දැන් අඩු ගානේ මේ සෝතාපන්නවත් වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ට උගත් කියන එක දෙන්න පුළුවන්. සමහරවිට එහෙම දෙන්න බෑ. හැම උගත්කම කියන්නේ මේ දැනුමට නෙමෙයි. උගත්කම කියන්නේ යම්කිසි ගුණයක් තියෙන්න ඕනේ. මිනිස්සුන්ට ඒ ඇත්ත කියන වගේ දෙයක් ස්වභාවයක් තියෙන්න ඕනේ. ඇත්ත කියන්නේ නැත්නම් ඒක විද්‍යාවක් නෑ. විද්‍යාව කියන්නේ සත්‍ය. සත්‍ය කියන්නේ සත්‍ය, සයන්ස්. ඕක තමයි විද්‍යාව කියන්නේ. දැන් බොරු කියන්නේ විද්‍යාව වල නෙමෙයි. බටහිර විද්‍යාව සහ ඔය නවීන විද්‍යාව කියන්නේ තනිකර පචයක්. මොකද ඒක ඇත්ත කියනවා නෙමෙයි. ඒක නිකන් ප්‍රින්සිපල්ස්. ඒ කියන්නේ මොනවද කියන්නේ ඒක සම්මුති ගොඩක් කොට තමයි මේ විද්‍යාව කියලා අද කාලේ කියන මොකද ඇත්ත විද්‍යාව තමයි බුදුදහමේ තියෙන්නේ. ඒ කියන්නේ විද්‍යාත්මක කියන්නේ නාම රූප. ඒ කියන්නේ නාම රූප කියන්නේ දෙකම තියෙනවා. මේ ක්‍රියාවනුත් තියෙනවා, ගුණත් තියෙනවා. ඒවා පේන විදියක් තියෙනවා, දැනෙන විදියක් තියෙනවා. ඒ වගේ මේ බුදුදහමේ තියෙන විද්‍යාත්මක දේවල්. ඒතර ඒ කියන්නේ තියෙනවා කියලා අංශ තියෙනවා කියලා මේ තියෙන මොකද අර අනන්තය වගේ දෙයක් තියෙනවා. නිසා දැන් ඒ බුදුදහමේ තියෙන විද්‍යාවට විරුද්ධව ගොඩක් දුරට එක දේවල් කරගෙන යනවා. අපි ඒව ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. මම මේක මහාචාර්යවරයෙක් කර සක්‍ර චක්‍රය ගැන දාලා තිබ්බ මේ රන්මසු වෙන තියෙන ඒකේ තියෙන දේවල් මම දාලා තිබ්බ ඊට කලින් මේ සුද්දාෂ්ටකය ගැන. ඒ කියන්නේ මේ රූප කලාප කියලා එකක් වෙන බුදුදහමේ කුඩාම මේ සකස් වීමක් ගැන. ඒක ශන 17ක සකස් වීමක්. ඉතින් ඒ වගේ දෙයකට තමයි ඒක ගැලපෙන්නේ. ඒ වෙනුවට මේ ග්‍රහලෝක වලට තියෙන දුර ගැන මහාචාර්යවරයෙක් වීඩියෝ එකක් දාලා තියෙනවා. එහෙම එකක් නෑ එතන පෙන්වන්නේ නැහැ. ඒ නිසා දැන් ඒ සමහරව ඉතින් මහාචාර්යකම් පාවිච්චි කරලා මේ කියන ඊට පස්සේ මටත් ඊට පස්සේ මගේ විස්තරය යාට යවුවා. මගේ අර සොයාගෙන මගේ කුත් යවුවා. ඊට පස්සේ මට එක දේවල් උගන්වන්නත් හදුවා. නමුත් අර ඊට පස්සේ මම සක්වලගේ චක්‍රය ගැනත් කිව්වා. නමුත් ඒ කියන්නේ දැන් ඊට පස්සේ ඒ කියන්නේ යා මේ
මට අන්තිමට කියන ඉන්දියාවේ තමයි මේ ඉන්දියාවේ ප්‍රශ්නේ වැඩිලු හේ බුදුහාමුදුරු ඉපදෙන්න දෙන්නේ නැහැ. ඒ වගේ 아무තු හිතෙන කතා කියන යාට හිතන එක. එයා මහාචාර්යයෙක් ගණන් සම්බන්ධව දන්නවනට එයා ඉතිහාසය එහෙම හරියට දන්නවා කියන්න බෑ. සෙල්ලිපි කියලා තියෙනවා කියලා එයා කියනවා මම මහාචාර්යවරයෙක් හිංසාව පිළිගන්න කියනවා. එයා මහාචාර්යවරයෙක් කියලා මට ඒක වැඩක් නැහැ. එයා පිළිගන්නේ ඇත්ත කියන්න ඕනේ. ඇත්ත කියන්න ඇත්ත කියන විදියක් තියෙනවා. මේ ඉන්දියාවේ රස්නේ කියලා මේ බුදුහාමුදුරු බෝධගය ඉපදුන්නේ නැහැ කියන්නේ. ඒ කියන්නේ බෝධගය කොහොමද ඉපදුන්නේ නැහැ. බුදුහාම මේ බෝධගය මේක හිටියේ නැහැ කියන්න බෑනේ. මොකද ඉන්දියාවේ සීතල දනොත් තියෙනවා. මේ ජම්බුත් මේ ලුම්බිනි කියන්නේ මේ සීතල පැත්තක්. ලුම්බිනි කියන්නේ නේපාලයේ හිමාල කන්ද ගාව තියෙන. ඒ බුදුහාමුදුරු ඉපදුනා වෙන්න පුළුවන්. ඊට පස්සේ බුදු වෙන්න බෝධගයට ගියා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා මේ ඉතිහාසය නිකන් ගමන්ට හිතන විදිහට අර්ථ දක්වන්න කරන්න හදනවා. දැන් මොකද මම බලලා තියෙන මම ඉදිරිපත් කරා යාට මැසේජ් එකක් ඊට පස්සේ දැම්මම යා කතා කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මැසේජ් එකක් දැම්මා. ඊට පස්සේ කිව්වා මම හොයාගත්ත දේවල් පොත්වල තියෙන දේවල් ගලපලා කිව්වා. මොකද මේ ග්‍රීක පොත්වල සහ සිංහල ලංකාවේ කියන්නේ පොත්වල ඊට අමතරව ඉන්දියාවේ කියන්නේ කුමන්ත්‍රණයකට හරි ලියවුණු පොත් තියෙනවා. ඒ පොත් වලින් තියෙන කරුණු අරගෙන අපිට ගොඩනගන්න පුළුවන් ඉතිහාසය. නැත්නම් සංගවිච්ච ඉතිහාසය. මම එහෙම දේවල් ටිකක් යාට යවුවා. මුත ඒක ආපහු මැසේජ් එකක් බලාපොරොත්තු වෙනවා. මම මොකක් හරි කුමන්ත්‍රණයකට හවුලක් තියෙනවා වගේ ස්වභාවයක් මම දැක්කා. ඒ වගේ වයසක කෙනෙක් වුණාට එහෙම මේ 아무තු විදිහට මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව බොරු කියලා ශ්‍රද්ධාවක් හදන්න හදනවද දන්නේ නැහැ. මොකද එහෙමට වඩා නිකන් බොරුවක් ප්‍රචාරණය කරන්න හදනවා වගේ ස්වභාවයක් තියෙනවා. මේ ඊට අමතරව මේ යා ගණන් සම්බන්ධව ඉතිහාසය තියෙනවා කියලා නිකන් එයා තව දන්න දේවල් තියෙනවා. එයා කියන්නේ නැහැ වගේ එහෙම පෙන්වලා තියෙනවා. ඒ නිසා ඒ 아무තු රංගපෑමක් කරනවා වගේ ස්වභාවයකුත් තියෙනවා. ඒ නිසා මම ඒ ගැන පොඩ්ඩක් විශේෂයෙන් කතා කරන්න ගත්තේ. ඒ වගේ මොන හරි දෙයක් තියෙනවා නම් මොකද විශේෂම ඔය උගත් කියන සමහර කට්ටිය ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මොකද ඒ කට්ටියට ලොකු අවස්ථාවක් තියෙනවා මිනිස්සුන් අන්දන්න. මිනිස්සුන්ට හංගන්න සත්‍ය. ඒ නිසා අපි ඒ ගැනත් හොයලා බලන්න තව ටිකක්. මොකද ඒ කට්ටිය හිතන්නේ මේ අනිත් අය මොඩියෝ කියලා වගේ හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. ඒ නිසා ඒ කට්ටිය කරන දේවල් ගැන ටිකක් වැඩිපුර අවධානය දෙන එක හොඳයි. මේ ඒගොල්ලෝගේ කියන දේවල් කොහෙන්ද කියන්නේ? යාට ඕන දේවල් යාට කියන්නේ නැහැ කියවන්නේ. මිනිස්සුන්ට ඕන දෙයක් කර කියන දේ පිළිගන්න ස්වභාවයක් තියෙන සාමාන්‍ය මිනිස්සුන්ගේ ඒක ඒ විශේෂයෙන්ම පට්ටම් ඔය මහාචාර පට්ටම් ඒ වගේ එක එක දේවල් වලට යටත් වෙන මිනිස්සු ජාප්‍රියකමට. නිසා ඒ වගේ මොඩ විදිහට හිතන්නේ නැතුව පොඩ්ඩක් අපි බලන්න මේක කොහොමද මේගොල්ලෝ කියන්නේ කියන එක. මොකද ඉතිහාසය පුරාටම පොත් ලියලා තියෙනවා ඔය මහාචාර වගේ කට්ටිය. තනිකර ඔය ගොඩක් ආගම් හිමත් හදලා තියෙනවා ඒ කට්ටිය. නිසා ඒ කට්ටිය මිනිස්සුන්ව මේ පාලනය කරන්න එක එක දේවල් කරන්න අපි ඒක ඇඳ ගන්න ඕනේ නැහැ. ඒක ඒගොල්ලන්ට අන්දන්න ඕන උනාට. නිසා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. නිසා මම ඊළඟට මේ වීඩියෝ එකක් ආයි දාන්න මොන හරිම පචක ඉන්න කවුරු හරි මේ කෙනෙක් මොනවා හරි කිව්වොත් මොකද ඒගොල්ලොන්ට කියන්න එහෙම විශේෂ හැකියාව අයිතියක් නැහැ පච කියන්න. ඒ නිසා අපි ඒ ගැන කතා කරන්න ඕනේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.